අද අපි peer වලින් drink එකක් හදමු. හොඳට බොන්න පුළුවන් දෙයක් තමයි peer. මේ අලි peer දැන් තියෙන්නේ මේ විශාල peer කිලෝ peer කියලා. මේවා ඉතින් මෙහිමයි තත්ති මේ කාලයක් ගියාට පස්සේ මේවා ජානමය වශයෙන් එක එක පරිවර්තනයට වෙලා මේවා මේ විදිහට ලොකු සයිස් එකට හදලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් ඉස්සර අපේ peer මේ තරම් ලොකු නැහැ. මේ peer කාලයක් යනකොට ඉතින් මෙහෙම තත්ත්වෙටපත් වෙලා මොනවක් කරන්නද ඉතින් නමුත් අපේ අර ඉස්සර කාලේ තිබ්බ peer හරිම ගුණවත් දේවල්. ඒ වලින් අපේ හමේ රෝග වලට ගොඩාක් බලපානවා. හමේ රෝග තියෙන අය peer කෑමත් හොඳයි. peer කොළ ඇල් වතුරේ දිය කරලා ඒ තැන්වල ආලේපයක් වශයෙන් ගෑවත් හොඳයි. ඉතින් peer කියන්නේ දැන් කාලේ peer කියන එක නෙමෙයි මම කියන්නේ ඉස්සර peer වලදී නම් peer වලට කිසිම බෙහෙතක් ගහලා නැහැ. peer ඇත්තටම මිනිස්සුන්ට පරිභෝජනය සඳහා හොඳම පළතුරක්. කියන්නේ ගහකටවත් පොරක් ගහලා නැහැ. ඔහේ ඉබේ හැදෙනවා. අපි අට කාලා විසි කරන ඉබේ හැදෙන ಜಾති වලින් එකක් තමයි peer. හදා ගන්නත් ලේසි. ටක් ගාලා peer හැදෙනවා. නමුත් අපි දැන් ඇත්තට මේවා හරි පරිස්සම් කරගන්නේ නැහැ. peer ගහක් පස්සේ වවා ගන්න නැහැ. අපිට ඉඩකඩ පහසුව මදි හින්දා ඉඩකඩ කඩන් තියෙන මිනිස්සු ඔහේ වල් වැදීගෙන තියෙනවා. peer වගාවක් කරන්න ඕගොල්ලන්ට මිලියන ගණන් සල්ලි හොයන්න පුළුවන් ව්‍යාපාර තමයි මේ peer කියන්නේ. අපේ රටේ ඒවා කිසි දෙයක් ගණන් ගන්න නැති කමින් තමයි මෙහෙම peer කියන දේවල් දැන් පිටරටිනුත් ගේන්න වෙලා තියෙන්නේ. ඉතින් අපි අද peer කතාව මෙහෙම තියාගෙන අපි මේ peer ගෙඩියෙන් අපිට එක ගෙඩියක් ඇති නේ. එක ගෙඩියක් ඇති. අපි අද එක ගෙඩියකින් අපි බලමු peer juice එකක් හදලා බොන්න. peer juice හොඳයි. අපි බොන්න ඕනේ මේ වගේ දේවල්. හැම රෝග වලට ප්‍රබලව බලපාන දේවල්. ඉතින් අපේ බඩවලටත් හොඳයි. දරුවන්ට දීමේදී ඒගොල්ලෝ මේවල තියෙන හරි හයියට මේවා ඉතින් හපන්න දෙන්න එපා. ඒගොල්ලන්ට සමහරට ඒගොල්ලන්ට මේවා හිරවීමක් හරි සිද්ධ වුණොත් ඒකින්ද ඕගොල්ලෝ කපලා කරලා මේවා පිරිසිදු කරලා ඒගොල්ලන්ට දෙන්න. මේ peer වල තියෙන මේ පොත්ත අයින් කරන්න ඕනේ මේ පොත්තේ තමයි ගොඩාක්ම විටමින් ගතිය තියෙන්නේ. මේ හරිම ලස්සනයි නේද මේක? ඉතින් මේක පොත්ත ලෙලි ගහලා මේව විසි කරන්න එපා. ඒකත් කන්න ගන්න. මේවා මම කියන දේවල් නේ පොත්පත්වලත් පුරාණ ඉඳලාම මිනිස්සු කියපු දේවල් තමයි මම මේ කියන්නේ. සා අත්දැකීම් තියෙනවා අපිට. අපි ඒ කාලේ නම් මේවා කන මිනිස්සු. අපේ වත්තේ හොඳට peer තිබ්බ වත්තක්. ඉතින් අද කාලේ වත් නැහැ. අද යන දුක් වෙනවා. අපි දුක් කවදා හරි අපිට මිනිස්සුන්ට දුක් වෙන්න වෙන දේවල් වලින් එකක් තමයි මේ ආහාර පරිභෝජනය අපි නිසි පරිදි කළේ නැහැ. වතු වල අපි ගහක් වලක් වවා ගත්තේ නැහැ කියලා කවදා හරි දුක් වෙන්න වෙනවා. ඉතින් මේවා ටිකක් අපි කතා කර හීනියට කපා ගමු. මොකද අපි අපේ බ්ලෙන්ඩර් එකත් රැක ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔහමයි වෙන්නේ වැඩේ. ඉතින් අපි හිමින් මේ ටික කපමු. හැකිතාක් peer කන්න කියන එක මගේ එක ඉල්ලීමක් තමයි. අපි සමහරට peer කනවා ගම්බිරිස් ලුණු දාලා, සිරි චුට්ටක් දාලා, අච්චාරු කරලා ඒවා කනවා. ඒවා දෙන්න ඕනේ. කන්න ඕනේ ඒවා. ඉන්න කන්නේ ඔක්කොමනේ. ගුණවත් දේවල් දැක්කොත් ඉතින් අතාරින්න එපා. කාලම දාන්න. ගොඩක් වෙලාවට මං හිතන්නේ සීනි මේ ලේවල සීනි තියෙන උදවියත් peer කනවා. ඒක හැටි ඒගොල්ලන්. ඉතින් අපි මේවා කපලා කරලා කමු. දැන් මෙහෙම මේ ටිකක් දාමු. අනව කොච්චර දිනවද කියලා ලොකු peer ගෙඩි නෙමෙයි. අලි peer ගෙඩි. මේක මේ පැත්තේ තියෙනවා. මට පහසුවට. ඊට පස්සේ මේ කුණු ටිකක් හිමිසරේ මේ වස් කරලා පැත්තකින් තියමු. තියලා ඉවරලා දැන් අපි මේක වතුර දාමු. වතුර දැම්ම අපි දැන් සීනි එක ගෙනල්ලා සීනි ටිකක් දාන්න ඕනේ. නැත්තම් ඉතින් ඒක චුට්ටක් ගහන සීනි ඕනේ නැහැ කියලා හිතන ඔබතුමීලාට සීනි කන්න එපා. සීනි නැතුව හදන්න ඕනේ. ඉතින් ලෙඩ නැති උණ කට්ටියට ඒව හොඳයි. ලෙඩෙන් රැකෙන්න නොකා ඉන්න එකත් හොඳයි. දැන් වතුර දැම්මා. මේකට අපි තව සීනි දැම්මා. ඊට පස්සේ අපි ලුණු ටිකක් දාන්න ඕනේ. ඉතින් මේ ටිකක් දාමු. ටික වෙන්න දාමු. ඊට පස්සේ අපි ගම්බිරිස් ටුට්ටක් දාමු. මේ මන් දාන්නේද සුදු එක.
ඊට පස්සේ මම ටිකක් ඒක පරිභෝජනය කරනවා වැඩි සුදු white pepper. ඉතින් අන්නවම ඊට පස්සේ අපි මේක බ්ලෙන්ඩ් කරන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා අපි මේ මම හරි ආස දෙයක් තමයි chia seed. මම ඒකින්ද මේක හොදලා කරලා ගත්තා. අපි ඉතින් chia seed ටිකක් දාමු මේකට. මොකද අපි කන කෑමත් එක දිරවන්න පහසු වෙනවා වගේම අපේ ඇඟත් කිට්ටු කිරීමේ ශක්තියකුත් chia seed වලට තියෙනවා. ඉතින් ඒකත් දැන් ඔන්න ඔහම තමයි ඔය වැඩේ උනේ. දැන් මේක පෙරන්න ඕමනාවක් නැහැ. මොකද chia seed එකම දාන්න තියෙන්නේ. ඉතින් මම පෙරන්නේ නැහැ. මෙහෙමම ගන්නවා. නමුත් මට ඕනේ අයිස් ටිකක් දාගන්න. අපි අයිස් ටිකක් ඉස්සෙල්ලා දාලාමු. අයිස් ටිකක් දාලා හොඳට තියෙන්නේ. බොන එක බොනවා හොඳට. බොන එක බොනවා හොඳට. හරි. අපි බලමු දැන් රහ කොහොමද කියලා. රහ වැඩි කමට ඇස් දෙක වැහෙනවා ඒ තරම්. ඒක හරිම රහයි. බොන්න ඕගොල්ලොත් හදලා බොන්න. හදපු විදිය හරි ෂෝක්. ඒකින්ද බොනකොට ඒකේ රහ දැනෙනවා.